everyone. ඉතින් ගොඩාක් සන්තෝෂයි United States ඇමරිකාව වලට එන්න කලින් මගේම කියන ඉන්ඩස්ට්‍රි එකක් ශ්‍රී ලංකන් ඉන්ඩස්ට්‍රි එකක් මට තියෙන එක ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. අවුරුදු 6ක ගොඩාක් මහන්සි වෙලා පිටපු ආයතනයක්. ඉතින් අද ඇමරිකාව වලට එන්න කලින් මට මගේම කියලා කම්පැනි එකක් තියෙනවා වගේම මගේ ප්‍රොඩක්ට්ස් වර්ල්ඩ් මාකට් එකට යනවා කියලා මට ගොඩාක් සතුටුයි. මේ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ 2025 ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ගේ විශාලතම ප්‍රදර්ශනය BMICH එකේදී හෝල් B නම්බර් 11 වල අපේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා බාමි කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් කට්ටියටම ජොයින් වෙන්න කියලා කියනවා හෝල් B ස්ටෝල් 9 වලට. ඉතින් බාමි කියලා බ්‍රෑන්ඩ් එකකින් දැන් ඔමාන් සහ ජර්මනි වලට එක්ස්පෝර්ට් කරනවා ට්‍රාන්ස්පෝර්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. ඉතින් එන්න මේ කුටියට PR Global Ventures ප්‍රයිවට් ලිමිටඩ් දවස් 3ක් තිස්සේ රැලි වෙනකම් මොකද ටයිම් ඩිෆරන්ස් එකත් එක්ක මම කම්පැනි එකෙන් එළියට යන හැම ප්‍රොඩක්ට් එකකම වගකීම මැනුෆැක්චරර් වෙන මම ගන්නවා කොහොමද මගේ ස්ටාෆ් එක අවුරුදු 6ක් පරණයි. එයාලට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා වුණත් මම හැම ප්‍රොඩක්ට් එකක් ගැනම වගකීමෙන් බලාගෙන ඉන්නවා නිෂ්පාදනය කරන වෙලාවෙ ඉඳන් බොක්ස් එකට යන වෙලාව වෙනකම්ම. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් බාමි කියන බ්‍රෑන්ඩ් එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට ඉන්ඩස්ට්‍රියල් එක්සිබිෂන් එකේ දැක ගන්න පුළුවන් වෙනවා හෝල් B ස්ටෝල් 9 වල. එක්සිබිෂන් එක සෙප්තැම්බර් 18 to 21 තියෙනවා. ඉතින් කට්ටියට 21 වෙනකන් තියෙනවා. ඔයාලට කට්ටියට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් හරිම සතුටුයි මටත් බලා ගන්න. ඉතින් මගේ අනිවාර්යයෙන්ම ෆැක්ටරි එකේ කීප දෙනෙක් යනවා. ඉතින් මට එයාලා හරහා බලා ගන්නත් පුළුවන්. ඉතින් කට්ටියට කියනවා ආරාධනා කරනවා එන්න කියලා. ඉතින් ලබන අවුරුද්දේ අපි ඩුබායි වල ඔක්තෝබර් වල ඩුබායි වල තියෙන එක්සිබිෂන් එකට ෆේස් කරනවා. මේ අපේ පළවෙනි විශාලතම ප්‍රදර්ශනයකට මුහුණ දීම තමයි මේ තියෙන්නේ. මොකද අපි එක්ස්පෝර්ට් වල හිටියා වුණාට දැන් තමයි අපි එක්සිබිෂන් වලට අපේම නම් වලින් අපේම බ්‍රෑන්ඩ් නේම් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ 2025 කියන්නේ ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ගේ දැවන්තම ප්‍රදර්ශනය. ඉතින් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් ශ්‍රී ලංකාවල තියෙන එකෙන් තමයි මේක සංවිධානය කරන්නේ. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2023 ඉන්ඩස්ට්‍රියල් National Industrial Award First PR Global Ventures Private Limited ඒ කියන්නේ මගේ කම්පැනි එක මම ලබා ගත්තා. ඉතින් ජාත්‍යන්තරයට බාමි කියලා බ්‍රෑන්ඩ් එකකින් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් වෙලා තියෙනවා. ඉතින් ඒක ප්‍රසිද්ධිය එළි දැක්වීමකුත් මෙතන තමයි වෙන්නේ. ඉතින් මම කියපු කෝල් නම්බර් එකට යන්න අනිවාර්යයෙන්ම ඔයාලා. ඒ වගේම ඊළඟ අවුරුද්දේ මේ වගේම අපි ඩුබායි වල තියෙන එක්සිබිෂන් එකේදී අපි try කරනවා ඊළඟ අවුරුද්දේ United States ඇමරිකාව වලට අනිවාර්යයෙන්ම එක්සිබිෂන් එකකට ෆේස් කරන්න. ඒ වගේම දැනට ලබන මාස within 2 months අනිවාර්යයෙන්ම Ceylon PR Global Ventures Private Limited ඇමරිකාවෙත් අපි රෙජිස්ටර් කරලා වැඩ අපේ පටන් ගන්නවා. මෙහිදී ඔයාලට අවශ්‍ය කරන සියලුම ලංකාවේ තියෙන ඕගනික් ප්‍රොඩක්ට්ස්, ස්පයිසස්, කොකනට් ප්‍රොඩක්ට්ස්, එතකොට අපේ මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් විශේෂයෙන්ම මෙහි ක්ලයිමට් චේන්ජ් වෙනවා. ඒවට ගැලපෙන විදියට සීසන් චේන්ජ් වෙනවා. ඉතින් ඒ විදියට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජොයින් වෙන්න විශ්වාසයෙන් ඉන්න PR Global Ventures Private Limited. මටත් ගොඩාක් සතුටුයි United States ඇමරිකාව වලට එන්න කලින් මගේම ඉන්ඩස්ට්‍රි එක බිල්ඩ් කරන්න පුළුවන් වුණේ ගැන. අපි දැන් අවුරුදු 6ක් වෙනවා මේ අවුරුද්දට.